ඉන්න තියුණා නේ. දෙලාගෝ. අද මයි ඊයේ කාලේ කොහෙද තකරයක් තියනවා. හලෝ ළමයි ඔන්න අද අපි යනවා වෙසක් එකට ඇවිදින්න නෑ පන්සලකට ගිහිල්ලා චූරි දන්සල් වටයක්කුත් ගිහිල්ලා ඔන්න අපි එන්න හදන්නේ මොකද මේ දවස් ටිකේම ෂොප් එකේ වැඩ කටයුතුත් එක්ක මම ඊළඟ vlog එකේ එන්න අනිවාර්යෙන් ඒකත් කියන්න මේ vlog එක කොහොමද හෙට නැත්නම් අනිද්දා අනිවාර්යෙන්ම ඔයගොල්ලොන්ට එක්ක ෂෙයා කරගන්නවා මේක ෂූට් කරන්නේ ඉතින් වෙසක් පොය දවසනේ ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලොත් එක්ක ඒක නම් ෂෙයා කරගන්නවාමයි ළමයි හරිද මේක එකපාරට ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි අපි ප්ලෑන් කරන් හිටියේ සිල් ගන්න හැබැයි චූටි බාධා රසක් මැද්දේ අපිට උනා එක වෙනස් කරන්න ඊට පස්සේ අපි සුදු බාප්පලයි කට්ටිය එකතු වෙලා අපි යන්න හදන්නේ දැන් අහපව කැලණි කොළඹ තමයි යන්නේ හිතාගෙන ඉන්නේ හැබැයි සමහරක් විට ඒක වෙනස් වෙයිද දන්නේ නැහැ මොකද මේ කියන්න බෑ මොකද සිල් ගන්න එකක් වෙනස් වුණා නම් අනිවාර්යෙන් මේකත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා දැන් අපි යන්නේ අපේ ගෙදර කට්ටියවත් අරගෙන සුදු බාප්පලා දිහාට යන්න තමයි යන්නේ එහෙනම් දැන් අපි යමු පොඩි වෙනසක් වුණා අපි දැන් යන්නේ අපේ සුදුලා පැත්තේ යාළුවෙක්ව හම්බෙන්න ඒ යාළුවව හම්බෙලා තමයි ඕන අපි යන්නේ අපේ ගමන හරිද දැන් අපි ඇවිල්ලා ඉන්නේ සුදුලා ගමට එහෙ ඇවිල්ලා යාළුවවත් හම්බෙලා අදාළ වැඩත් කරගෙන අපි දැන් යන්න හදන්නේ ගෙදර ඔන්න දැන් අපි ආව අපේ රංගිලව ගන්න අරගෙන ඒගොල්ලොත් අරගෙන දැන් යන්න හදන්නේ අපි සුදු බාප්පලා දිහාට ගිහිල්ලා අපි ගමන ප්ලෑන් කරලාම ඔයගොල්ලොත් එක්ක ඒක ෂෙයා කරගෙන යන්නම් අම්මේ කොහෙද යන්නේ කැලණි කොළඹ යන්න දන්නේ ඔයාලා මේ දන්සල් කන්න දන්නේ නංගි කොහෙද යන්නේ දැන් ඔයාලා ඔහොම ඇඳගෙන ඉන්නේ කොහෙන්ද සිල් ගන්නද apa jangan dekat ඔයා කොහෙද යන්නේ හැරිච්චත් යනවද අපි කට්ටියක් ගිහිල්ලා ළමයිනුත් එක්ක කාලා බීලා දන්සල් වැඳලා පන්සලකට ගිහිල්ලා මලක් පූජා කරලා අපි පන්සල් යනවද දන්සල් කනවද අපි ඉස්සල්ලාම දන්සල් මොනවාද ධර්මතාවෙ ඉස්සල්ලා නඹුරු වෙන්න බෑ නේ පන්සල් කියන්නේ එම මේ ගිහිල්ලා ළමයිනුත් එක්ක අද සතුටේ ඔව් යා ඇත්තන කොලකද දෙනවා පාට බාන්නද අර කලවම් කළා නෙමෙයි බන අපේ සුදුට කොහොම හරි ඕනේ වුණා අලුතෙන් ෂර්ට් එකක් ගන්න අද්දිග ඉතින් ඒකකුත් අරගෙන අපි මට ස්ලිපර්ස් එකකුත් අරන් දුන්නා ඉතින් පව්වනේ එයාට ගත්තා ඉතින් මටත් අරන් දුන්නා ඉතින් කොහොම හරි ඒ වැඩ කටයුතු කරගෙන කට්ටිය ඔක්කොම එකතු වෙලා ගමන යන්න පටන් ගන්නකොට හරියටම හවස 12න් මාරයි ඉතින් කොහොම හරි 12 මාරයි කියන්නේ මෙහෙමයි අපි එක ගොල්ලන් එකට කුලියා පිටියෙන් එකතු වුණා අපි බාප්පලයි වසන්ත බාප්පලා මගේ අධි හම්බෙලා ඒගොල්ලොත් එක්කම සෙට් වෙලා ඉතින් අපේ පවුල කොහොමත් එහෙමයි සාමාන්‍ය ගමනක් යනකොට මුළු ෆැමිලි එකම එකට තමයි යන්නේ හරිම එකමුතුයි ඒක තමයි මම හිතන්නේ අපේ තියෙන ලොකුම එනර්ජි එක ඒ කියන්නේ ඇත්තටම හරිම එකතුයි කට්ටිය මොකක් හරි ඕනම දෙයකදී මම ඉතින් හරිම ආසයි ඉතින් එහෙම හැම දෙයකදීම එකට ඉන්නවා මොකක් හරි කිව්වා මොකක් හරි ප්‍රශ්නයක් කිව්වත් අනිවාර්යෙන් ඔක්කොම එක තැනදී ඔය යන ගමන් අපිට
බද්දන්සලකුත් හම්බුණා. ඉතින් ඔහොම තමයි ඉතින් දවසේ ඉස්සෙල්ලාම අපි පටන් ගත්තේ. එහෙනම් අපිත් එක්ක යමුකෝ vlog එක බලාගෙන. හරි දැන් අපි බද්දන්සලට ගිහිල්ලා ඇවිල්ලා පැයකට ආසන්න කාලයක් ගියාට පස්සේ ළමයි යන්න අපි ආපහු යන්න පිටත් වෙන්නේ. තාම අපේ කට්ටිය පිටිපස්සේ එන ගම. දැන් ඉතින් මේ මාර රස්නයක් තියෙන්නේ. ඒ හින්දා රස්නේ පිටින් ඉඳලා දැන් කූල් එකට මේ කූල් එකක් ගන්න ඕනේ. ඉඳලා අපි AC එක තමයි චුට්ටක් මෙහෙ නතර කරලා ඉන්න. අයිත් රෙඩි වෙලා ඉන්නවා. දැන් ඉතින් යන්න දෙනවා. අපි යනවා ලස්සන මංසල් දෙකකට. අපි ගිහිල්ලා නැති. කියන්නේ එකකට නෑ දෙකකට අපි ගිහින් තියෙනවා. එකකට ගිහින් නෑ. අනිත් අයත් එහෙමයි එකකට ගිහින් තියෙනවා. තව එකකට ගිහින් නෑ. අන්න එහෙම. හරිද? ඒගොල්ලෝ ගිහිල්ලා නෑ තුන්ගොල්ලම ගිහිල්ලා නැති පැති වලට තමයි අද යන්නේ හිතාගෙන ඉන්නේ. එහෙනම් අපිත් එක්ක යන්න. Ikan tunas saya dengan kan itu. Mana? Oni itu dah? Oni. අපිට යන ගමන් ආපදන්සලකුත් හම්බුණා. හැබැයි මේකේ නම් අපි බැස්සේ නෑ. අපේ කට්ටිය පුළු විදිහට අපිටත් ගෙනාලා දුන්නා. මොකද හැමෝම බහලා යන්න ගියොත් වෙලාව යනවනේ. එතකොට යන්න තියෙන ගමන යන්න බැරි වෙනවනේ. කොහොමත් ගමන ඉවර කරද්දී අපි තැන් 3ක් දාගෙන හිටියා. 3ට මේ යන්න හම්බුන්නේ නෑ. 2කට විතරයි යන්න හම්බුනේ. ඉතින් හැබැයි ගිය දෙකත් මාර ලස්සනයි. අනිත් එක යන්න හිතන් හිටියේ කැලණියට. කොහොම හරි අපි කැලණිය ගාවිනුත් යනකොට රෑ 10 වෙලා. ඉතින් එහෙම තමයි ඉතින් වෙලාව ඉතුරු කරගන්න අපි ඔහොම තමයි ගියේ. අපි ඉස්සෙල්ලාම ගියේ දඩගම රජමහ විහාරස්ථානයට. මම මේකට ගියපු පළවෙනි පාර. මම හිතන්නේ අපි දෙගොල්ලක් ගිය පළවෙනි පාර. ඉතින් හරිම ලස්සන තැන. බලාගෙන ඉන්නකෝ. Aquí angkat ke magella bueno කොණ්ඩේ වල්ලේ කොණ්ඩේ නැත්තම් බදා ගන්නවා ඇවිල්ලා ඒකට දෙන්න ඕන කියලා ලස්සනයි නේද පන්සල ජනතයි පිටිපස්සේ බලන්නකෝ. ජනතයි දෙන්නකෝ. ඔන්න දැන් තමයි හොඳම හරිය අපේ කට්ටියට කොහේ හරි ගියොත් අනිවාර්යයෙන්ම ෆොටෝස් නම් ගහන්නම ඕනේ. මොකද අපිට මෙමරි එකක් එපා කොහේ හරි ගියාම. ඉතින් ඒ මෙමරි එක තවත් ස්ටෝරේජ් කරගන්න හිතාගෙන අපි කට්ටිය ඔය විදිහට තමයි කොහේ කොතන ගියත් ඉතින් හරිම ෆනි ෆැමිලි එකක් අපිට ඉන්නේ.
අපි දැන් යන්නේ ජපන් පන්සල බලන්න. ජපන් පන්සල කියලා තමයි අපි කියන්නේ. වෙන නමක් කියනවත් දන්නේ නැහැ. අද නම් හරියටම කින් නම බලාගෙන එන්න ඕන. දැන් අපි යන්නේ ඒකට. මේ සීට් බෙල්ට් දාගෙන. එහෙනම් අපි යන්. ඔව්. පිස්සු මගුල. පිස්සු මගුල. නංගි ඕක දැන් වීඩියෝ එනවා. ඔයා වීඩියෝ එක ඔන් කරලා බලනකොට තේරෙයි ඈ. අම්බෝ යන්නේ ඈම. අනේ කොරට ඇක්සිඩන්ට් එකක්. අනේ පිටිපස්සෙන්ද? පව් නේද? දැන් සීතල ඕනේ නැහැ. අම්බේ ඔය AC එක වැඩි. ජනතයි ගහනයි. ඉගවාට මන්දලිය රියවන්න කියේ ඉන්නේ තොල්ත ටකරයක් තියනවා. ඕනම මොකක්ද කියන්නේ කියලා. ඉතින් කියලා ගන්නා නම ඉතින් ටකරයක් කියලා කිව්වා. හරිම ලස්සනයි යන්නේ. ඔයගොල්ලෝ තාවත් අනිවාර්යෙන්ම අද හිනාවෙන්න. ඩයිනා කුමාරි වගේ. මේ කොහෙද? මාවනල් නෑ ඕනේ. මානෙල්වත්ත පියගම. අර පේනවා දැර ඈත තියෙන මාර ලස්සනයි. ඔයගොල්ලෝ කවුරු හරි එන්න හිතාගෙන නම් කැලණි කොළඹ අනිවාර්යෙන් මෙතනටත් ඇවිල්ලා යන්න. අර උඩ ඉන්නේ සෙනගර. පේන්නේ නැහැ නේද රැහින්දර. උඩ කැරකි කියන්නේ කට්ටිය සෙනග. ඕකෙත් උඩටම ගියාගේ තනිකර ජපන් විදිහට තමයි හදලා තියෙන්නේ. මාර ලස්සනයි. දවල්ට තමයි. ඔව් දවල්ට තමයි එන්න ඕනේ ඔයගොල්ලෝ ලස්සන බලන්න. අපි නම් ඇවිල්ලා තියෙනවා දෙතුන් පාරක්ම. අර අපේ කට්ටිය ඇවිල්ලා තිබ්බේ නැති නිසා ඒ කට්ටියවත් එක්කගෙන අද මෙහෙම ගියා. වැඩේ කියන්නේ අපි රැ වුණ නිසා තමයි අවුල තිබ්බේ. මේ හරි වැවක් තියෙන්නේ. වැව තියෙනවා. පට්ටම ලස්සනයි. ඕගොල්ලෝ ඇවිල්ලා මේ අද්දකෙම විඳ ගන්න ඕනේ. එච්චරටම ලස්සනයි. ඒ වගේම මාර පිරිසුදුයි. ඕගොල්ලෝ එන්න. කවුරු හරි කැලණි කොළඹ එන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙතනටත් ඇවිල්ලා යන්න. හැබැයි උදේවරුවක හවස් වෙන්න වගේ රැ වෙන්න කලින් එනවා නම් වඩාත් හොඳයි ළමයි. උඹාන වල තියෙන්නේ. පට්ට ලස්සනයි යන්නේ ඇත්තටම. මේ
මල්ලි 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 එළද මල්ලි එළ පවසි අම්මට සිටිය මේ නංගි බානතුන ඉන්න මෝහිනී සීන් එකක් තියෙනවා අවතින් මෝහිනී සීන් එකක් තියෙනවනේ අම්මට සිරි යක්කු දෙන්නේ එහෙනම් දෙයියන් අපි ගෙදර දන්සලක් කාලා අපි යනවා ගෙදර. ඔන්න ඔහොම තමයි දවස නිමා වුණේ. ඔයගොල්ලන්ට අපි vlog එක අනිවාර්යෙන් දාන්නම් දවස් දෙකක් ඇතුළත. අපි ගිහින් නම් bye.